ආයිබෝවන් ඊසි කොමස්සෙත් අමිත් බණ්ඩාර channel එකට ආදරයෙන් නැවත පිළිගනු ලබනවා. ඉතින් අපි කලින් පාඩම් වලදී කතා කරා ගිණුම්කරණයේ හැඳින්වීම කියන පාඩම. ඊට පස්සේ අපිට 10 වසරදී ඉගෙන ගන්න තියෙන පාඩම තමයි ගිණුම්කරණ සමීකරණය කියන පාඩම. ඉතින් ගිණුම්කරණ සමීකරණය ඉගෙන ගන්න නම් ගිණුම්කරණයේ හැඳින්වීම කියන පාඩමේ තියෙන මූලික දැනුම අපිට වමනා වෙනවා. කාටවත් හරි ඒ දැනුම නැත්තම් ගිහිල්ලා ඒ වීඩියෝස් දෙක බලලා මේ පාඩමත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ ගිණුම්කරණ සමීකරණය කියලා කියන්නේ? දැන් ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳව තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. ඉතින් තොරතුරු සපයන්න අපි එයාලට ඉදිරිපත් කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන. මේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්න යන කොටස් ඉගෙන ගන්න කලින් අපිට ඉගෙන ගන්න තියෙන කොටස තමයි මේ ගිණුම්කරණ සමීකරණය කියලා අපි කියන්නේ. හරි. ගිණුම්කරණ සමීකරණය ඉගෙන ගන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ සංකල්පයක් තියෙනවා. ඒ තමයි ගිණුම්කරණ ඒකක සංකල්පය. ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුගෙන් වෙන් වූ ස්වාධීන ඒකකයක් වේ. කියන සරලව කිව්වොත් ගිණුම්කරණයේදී අපි ව්‍යාපාරය සහ අයිතිකරු හඳුනාගන්නේ එක්කෙනෙක් විදිහට නෙවෙයි දෙන්නෙක් විදිහට කියන එක තමයි අපි මේ සංකල්පයෙන් කියන්නේ. එහෙනම් ව්‍යාපාරයේ අයිතිකරුයි එක්කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. අපි සලකන්නේ දෙන්නෙක් විදිහට. මේක අපි ගිණුම්කරණය හදනවා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ගිණුම්කරණ සමීකරණය යන ව්‍යාපාරයක් සතු වත්කම්ද එම වත්කම් ලබා ගැනීමට මුදල් ලෙඩ වූ පාර්ශවයන්ට ඇති හිමිකම අතර මූලික සම්බන්ධතාවය පෙන්වන සමීකරණය. කියන්නේ ව්‍යාපාරය සඳහා වත්කම් යොදවලා තියෙනවා. එම වත්කම් යොදවපු පාර්ශවයන්ට ඇති අයිතිය පිළිබඳව සම්බන්ධතාවයක් තමයි අපි පෙන්වන්නේ මේ ගිණුම්කරණ සමීකරණය කියන එකෙන්. ඉතින් අපි බලමු ගිණුම්කරණ සමීකරණේ කොහොමද අපි ගනුදෙනු සටහන් කරන්නේ කියලා. මූලිකම ගිණුම්කරණ සමීකරණය තමයි පුතේ දුවේ අපේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. දැන් කල්පනා කරනවා ඉතින් වත්කම් කියන්නේ මොනවද හිමිකම් කියන්නේ මොනවද වගකීම් කියන්නේ මොනවද කියලා අපි මේ කොටස් පිළිබඳව කලින් වීඩියෝ දෙකේදී කතා කරා. වත්කමක ලක්ෂණ මොනවද වගකීමක ලක්ෂණ මොනවද හිමිකමක ලක්ෂණ මොනවද ඒත් එක්ක ඒවට තියෙන උදාහරණ මොනවද කියලා අපි කතා කරලා තියෙනවා. එතකොට මේ දැනුම අපිට උවමනා වෙනවා මේ පාඩමේදී. අපි දැන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනවා. ඉතින් අයිතිකරු රුපියල් ලක්ෂ 5ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළා. දැන් අයිතිකරු ගාව තියෙන සල්ලි තමයි ව්‍යාපාරයට යොදවන්නේ. දැන් ව්‍යාපාරේ ලාච්චුවක් තියෙනවා. මේකේ සල්ලි කීයක්වත් නැහැ. හැබැයි අයිතිකරු ගාව තිබ්බ සල්ලි ටික ව්‍යාපාරයට දාපු ගමන්ම අපේ ව්‍යාපාරේ මුදල් ලක්ෂ 5ක් වැඩි වෙන්න ඕනේ. ඒතර අපි කල්පනා කරලා බලන්න ඕනේ දැන් මුදල් කියන්නේ ව්‍යාපාරයට මොකක්ද? මෙන්න අපිට පෙර පාඩමේ දැනුම අවශ්‍ය වෙන තැන. අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා ව්‍යාපාරයේ මුදල් කියන්නේ වත්කමක් කියලා. ඒ හින්දා අපි ලියනවා වත්කම් කොටසේ ලක්ෂ 5ක් මුදල් වැඩි වුණා කියලා. දැන් මේක ලියනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. වැඩි වෙනවා නම් ධන ලකුණක් දාන්න පුළුවන්. අඩු වෙනවා නම් ඍණ ලකුණක් දාන්න ඕනේ. නැත්නම් අඩු වෙනවා නම් වරහණක් දාන්නත් පුළුවන්. ඒ වගේම මේ සමීකරණය ලියද්දී වැඩි වෙන වත්කමේ හිමිකමේ වගකීමේ නම ලියන්නත් මතක තියාගන්න ඕනේ. ඔන්න වත්කම් වැඩි වුණා ලක්ෂ 5ක් වැඩි වුණ වත්කමේ නම තමයි මුදල්. අයිතිකරු දාන සල්ලි වලට අපි කියන නම තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ප්‍රාග්ධනය අයිති වෙන්නේ හිමිකම් වලට. ඉතින් ප්‍රාග්ධනය දාන නිසා හිමිකම වැඩි වෙනවා. හිමිකම වෙනස් වන අවස්ථා 4න් එකක් තමයි ප්‍රාග්ධනයේදීම. ප්‍රාග්ධනය දෙමීම නිසා ලක්ෂ 5කින් හිමිකම වැඩි වෙනවා. එහෙනම් සමීකරණය ලියනකොට දෙපැත්තම සමාන වෙන්නත් ඕනේ. ඉතින් දැන් වත්කම් ලක්ෂ 5ක් වැඩි වුණා. ඒ වගේම සමීකරණයේ අනිත් පැත්තේ හිමිකම් ලක්ෂ 5ක් වැඩි වුණා ප්‍රාග්ධනය කියලා. එහෙනම් අයිතිකරු ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් උදා ව්‍යාපාරය ආරම්භ කළා කියලා කිව්වොත් අපිට ගිණුම්කරණ සමීකරණය ලියන්න පුළුවන් වත්කම් වැඩි වෙනවා ලක්ෂ 5ක් හිමිකම වැඩි වෙනවා ලක්ෂ 5ක්.
ව්‍යාපාරයක් කරගෙන යනකොට අයිතිකරු ගාව තියෙන සල්ලි ප්‍රමාණවත් නැති වෙලාවදී අපිට බාහිරින් ගන්න වෙනවා යම් කිසි මුදලක්. නැත්නම් බාහිර කාගෙන් හරි ගන්න වෙනවා. අපිට සාමාන්‍යයෙන් කියන්නේ බැංකු ණයක් වගේ එකක් ගන්න වෙනවා කියලා. එතකොට දැන් අපිට රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගන්නවා. ව්‍යාපාර කරගෙන යන්න ප්‍රාග්ධනය දාපු ගන්න මදි. ඒ නිසා අපි අමතරව රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගන්නවා. දැන් බැංකු ණයක් ගන්න බැංකුවට ගියාට පස්සේ බැංකුවෙන් අපිට දෙන්නේ මුදල්. අපි මේ මුදල් ව්‍යාපාරයට යොදවනවා. දැන් කලින් ගනුදෙනු ලියද්දිත් අපි ඉගෙන ගත්තා මුදල් කියන්නේ වත්කමක්. මුදල් වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. අපි ගාව තියෙන මුදල් වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. එතකොට වත්කම් වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. අපි බැංකු ණයක් ගත්තොත් පුතේ ආපහු මේක ගෙවන්න ඕනේ. ගත්තට පස්සේ නොගෙව ඉන්න බෑනේ. ඒ නිසා බැංකු ණයක් ගන්නවා කියලා කියන්නේ අපි වගකීමකට බැඳෙනවා. ඒ කියන්නේ වගකීම් යටතේ අපි ඉගෙන ගත්තා බැංකු ණය කියලා කියන්නේ වගකීමක්. අපේ වත්කම් වැඩි වෙනවා වගේම අපිට වගකීමක් වැඩි වෙනවා රුපියල් ලක්ෂයක බැංකු ණය කියලා. එහෙනම් ගිණුම් කරන සමීකරණේ බැංකු ණයක් ලබා ගත්තා කියන එක ලියන්නේ වත්කම් වැඩි වෙන්න ඕනි ඒ අදාළ වටිනාකමෙන් වගකීම වැඩි වෙන්න ඕනි ඒ කියන වටිනාකම. මේ උදාහරණයට අනුව ගත්තොත් රුපියල් ලක්ෂයකින් වත්කම් වැඩි වෙනවා. වැඩි වෙන්නේ මුදල් වත්කම. වගකීම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. ඒ වැඩි වෙන වගකීමේ නම තමයි බැංකු ණය වගකීම. ව්‍යාපාරයක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන් ආකාර දෙකයි. එකක් අත්පිට මිලදී ගන්නවා. එකක් ණයට මිලදී ගන්නවා. ඉතින් අපිට දැන් ඉස්සෙල්ලා අපි අත්පිට ගනුදෙනුවක් ලියන විදිහේ භාණ්ඩ තොගයක් ගන්නකොට ලියන විදිහ ගැන කතා කරා. දැන් අපි කතා කරන්නේ ණයට භාණ්ඩ තොගයක් ගන්න එක ගැන. එතකොට මෙතනදී මේක අලුතෙන් ඔයාලට හම්බ වෙන විෂයක් නිසා අලුත් වචන කීපයක් හම්බ වෙනවා. රුපියල් 40000ක තොගයක් ණයට ගත්තා කියලා කිව්වම අපේ සල්ලි දුන්නත් නැතත් අපිට තොගය හම්බ වෙනවා. එන උදාහරණයක් විදිහට අපි යනවා බුක් ෂොප් එකකට ගිහිල්ලා පොතක් මිලදී ගන්නවා. මුදලාලිට කියනවා මුදලාලි මම පස්සේ සල්ලි දෙන්නම්. ඒ කියන්නේ ණයට ගන්නවා. මුදලාලි අපිට පොත දෙනවා. අපි සල්ලි ගිහින් දෙන්නේ පස්සේ. ඔන්න ඔය වගේ කතන්දරයක් තමයි මේ කියන්නේ. අපි 40000ක තොගයක් ණයට ගන්නකොට තොගය අපිට ණයට දෙනවා. තොගය දෙනවා අපිට. තොගය කියන්නේ කලින් එකේදී අපි ඉගෙන ගත්තා. තොගය කියන්නේ වත්කමක්. වත්කම් වැඩි වෙනවා 40000ක්. තොගය. මෙතනදී අපිට මුදල් අඩු වෙනවා කියලා ලියන්න බෑ. ඇයි අපි මුදල් ගෙවන්නේ නැති නිසා. එහෙනම් අපි ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ අපි පස්සේ ගෙවන්නම් කියලා තමයි එන්නේ. පස්සේ ගෙවන්නම් කියලා නොගෙව ඉන්න බෑනේ. ඒ නිසා අපි කවදා හරි ගිහිල්ලා ගෙවන්න ඕනේ. අපි ඒ වගේ ගෙවන්න තියෙන ඒවට ඒ වගේ ඇති වෙන තොගයක් ණයට ගත්තම අපිට ඇති වෙන වගකීමට නමක් කියනවා. එයාලට අපි කියනවා ණය හිමියෝ. ව්‍යාපාරයට ණයට භාණ්ඩ සපයන අය. එයාලට අපි කියන නම තමයි ණය හිමියෝ. මේක අලුත් වචනයක් මතක තියාගන්න. ණය හිමියෝ වැඩි වෙනවා 40000ක්. එයාලට අපි ගෙවන්න ඕන නිසා එයාලා වගකීමක්. ඒ නිසා වගකීම් තමයි වැඩි වෙන්නේ ණය හිමියෝ කියලා 40000ක් විදියට. එහෙනම් ණයට තොගයක් ගන්නකොට වත්කම් වැඩි වෙන්නත් ඕනි. එම වටිනාකමෙන්ම වගකීම් වැඩි වෙන්නත් ඕනි. දෙපැත්තම ධන 40000යි. සමීකරණයත් දෙපැත්තම සමාන වෙලා තියෙන්නේ. ව්‍යාපාරයට අපි තොග ගන්නවා වගේම ව්‍යාපාරයේ තොග විකුණන්නත් අපිට අත්පිට සහ ණයට විදිහට පුළුවන්. ඉතින් අපි ගත්ත තොගයක් අත්පිට විකුණුවොත් අත්පිට විකුණනවා කියලා කියන්නේ අපි විකුණන තොගයට ඒ වෙලෙම සල්ලි හම්බ වෙනවා කියන එක. අපේ ව්‍යාපාරයේ තියෙන ගනුදෙනු කරුවෙක් කෙනවා. එයා යම්කිසි භාණ්ඩයක් ඉල්ලනවා. අපි එයාට භාණ්ඩය දෙනකොට එයා ඒ වෙලෙම සල්ලි දෙනවා. මේක තමයි සරලම කාරණාව මේ කියන දේ තියෙන්නේ. ඉතින් දැන් රුපියල් 25000ක තොගයක් අත්පිට විකුණනකොට ව්‍යාපාරයේ තියෙන තොගයක් එළියට යන්න ඕනේ. ඒ අපි ගාව විකුණන්න තියෙන එකක්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතුවොත් අපි පොතක් විකුණනවා නම් අපි ගාව තියෙන පොත අපි එළියට දෙන්න ඕනේ.
ඒ කියන්නේ පොත කියන්නේ අපේ තොගය එළියට යනවා. තොගය කියන්නේ වත්කමක්. අපි ගාව තියෙන තොගය වත්කමක්. ඉතින් තොගය වත්කමක් නිසා තොගය එළියට යාම වත්කම් අඩුවීමක් විදියට අපි ගිණුම් තියනවා. ගිණුම් කරන සමීකරණය සටහන් කරනවා. ඊට පස්සේ අපි මේ 25000ක තොගේ විකුණපු ගමන් එයා අපිට 25000ක් සල්ලි දෙනවා. සල්ලි හම්බ වෙනවා නැත්නම් මුදල් හම්බ වෙනවා කියලා කියන්නේ මුදල් කියන්නේ අපිට වත්කමක්. මුදල් අපේ ලාච්චුවට වැටෙනවා. අපිට රුපියල් 25000ක් ලැබෙනවා වත්කමක් විදිහට. එහෙනම් රුපියල් 25000ක තොගයක් අත්පිට විකුණනකොට අපි ලියන්නේ වත්කම් පැත්තේ විතරයි. වත්කම් 25000ක් වැඩි වෙනවා. වත්කම් 25000ක් අඩු වෙනවා. වැඩි වෙන වත්කමේ නම මුදල්, අඩු වෙන වත්කමේ නම තොගය. ධන 25000 ඍණ 25000යි බිඳුවයි. හිමිකම් පැත්තෙත් අපි කිසිම දෙයක් සටහන් කරලා නැහැ. සමීකරණයත් ඔන්න සමානයි. දැන් අපි කියවනේ ව්‍යාපාරයේ විකුණුම් සිද්ධ වෙන්න පුළුවන් ආකාර දෙකයි. එකක් අත්පිට විකුණන්න පුළුවන්, අනිත් එක ණයට විකුණන්න පුළුවන්. එතකොට මේ අත්පිට සහ ණයට විකුණනකොට දැන් ණයට විකුණනවා කියලා කියන්නේ පස්සේ සල්ලි දෙන්නම් කියලා ගනුදෙනුකරු කියනවා. ඔන්න අපේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෙක් එනවා. එයා අපෙන් පොතක් ඉල්ලනවා. මුදලාලි මම පස්සේ සල්ලි දෙන්නම්. ඔන්න ඔය කියන කතන්දරේ තමයි. කලින් ගනුදෙනු අපි ණයට ගැනුම් ලියනකොට ඉගෙන ගත්තා. අපි ණයට භාණ්ඩ ගත්තම කාගෙන් හරි වගකීමක් ඇති වෙනවා ණය හිමියෝ කියලා. ඉතින් අපි භාණ්ඩ ණයට විකුණුවම අපි ගාව තියෙන තොගය එළියට දෙන්න ඕනේ. තොගය කියන්නේ වත්කමක්. ඔන්න රුපියල් 40000ක තොගය එළියට යනවා. අපේ ගාව තියෙන රුපියල් 40000ක තොගය එළියට යනවා. එතකොට මේ තොගය එළියට ගියාට පස්සේ අපිට මෙයා සල්ලි දෙන්නේ නැහැ. හැබැයි එයා පස්සේ සල්ලි දෙන්නම් කියලා කියනවා. එතකොට මේ පස්සේ සල්ලි දෙන්නම් කියලා කිව්වම ඒ ඇති වෙන අයට අපි කියනවා ණය ගැතියෝ කියලා. එහෙනම් අපි යාළුවා හඳුන්වන්නේ කවුද? ණය ගැතියෝ කියලා. එයාලා අපිට වත්කමක් වෙනවා. මොකද එයාලා අපිට සල්ලි දෙන්න ඉන්න නිසා. එහෙනම් 40000ක තොගයක් ණයට විකුණු කියලා කිව්වොත් අපි ගිණුම් කරන සමීකරණය ලියන්නේ තොගය රුපියල් 40000ක් අඩු වෙනවා. ණය ගැතියෝ කියන වත්කම 40000ක් වැඩි වෙනවා. ධන 40000යි ඍණ 40000යි බිඳුවයි. හිමිකම් සහ වගකීම් පැත්තේ අපි කිසිම දෙයක් ලියලා නැහැ. ගිණුම් කරන සමීකරණයත් ඔන්න සමානයි. ඉතින් අද අපි ඉගෙන ගත්තේ ගිණුම් කරන සමීකරණය කොහොමද ගනුදෙනු සටහන් කරන්නේ කියලා. ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම ඒකක සංකල්පය ගැන ඉගෙන ගත්තා. ඊළඟට ව්‍යාපාරයක් ආරම්භ කරනකොට කොහොමද අපි ගිණුම් කරන සමීකරණේ මේ ගනුදෙනු ලියන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් මේ ගිණුම් කරන සමීකරණය පළවන කොටස. තවත් මේකේ ලියන ගනුදෙනු තියෙනවා. ඒ ගනුදෙනුත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් මේ පාඩමයි කලින් මම YouTube channel එකට දාලා තියෙන පාඩම් දෙකයි හොඳට බලාගෙන ඒකේ අධ්‍යයනය කරලා ඉන්න. ඊළඟ කොටසට පස්සේ මම මේකට අභ්‍යාස ටිකකුත් සමග තවත් අලුතින් වීඩියෝ එකක් අරගෙන එන්නම්.